කොහොමද අත ඉරිදා දවස? ඉතින් අපි රිලැක්ස් මුළු සතියම ගත කරන්න හොඳ ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. ඉරිදා දවස කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ඉරිදා කියන්නේ රිලැක්ස් දවසක්නේ අපි හැමෝගෙම. ගොඩක් දෙනා වැඩි වෙලා නිදා ගන්න හරි ඉතින් යොදා ගන්න ඉරිදා දවස. ඉතින් ඒ නිසා අපි ඉරිදා මෝර්නින් රූටින් එක අපි හැමෝගෙම ස්ලෝ. ඇත්තටම කිව්වොත් කලබලකාරී නැහැ. ඉතින් ඒ නිසා මුළු සතියම ප්ලෑන් කරන්න පර්ෆෙක්ට්ම ඩේ වෙන්නේ මට නම් හිතෙන්නේ ඉරිදා දවස. උදේ මුණු වතුර එකක් බොන එක ඇඟට ගොඩාක් හොඳයි. දවසම සැහැල්ලු සංසුම් බවක් ගේන්න පිරිත් වලට පුළුවන්කම තියෙනවා. උදේටත් දවල්ටත් එක්කම පහසු කෑමක් උයාගත්තම ඕනම දවසක් පහසුයි. කැකිරි උයලා ඒ වගේම ගෙදරම තියෙන ගෝවකොළ වලින් මැල්ලුමක් තමයි හදාගත්තේ. ඉතින් මේ වගේ කෑමක් හදද්දී අපේ බඩ විතරක් නෙමෙයි ඇත්තටම කෙවත්තෙන්ම ගත්ත දේවල් නිසා අපේ හිතත් පිරෙනවා. බුද්ධ පූජාව පූජා කරන්න අරිනකොට ඉතින් දවසම පිරිසිදු විදිහට ආරම්භ වුණා කියලා තමයි මට නම් දැනෙන්නේ. බුදුන්ට පූජා කරන්න ගෙදරම පිපිලා තියෙන මල් වලින් ලස්සන මල් වට්ටියකුත් මම හදා ගන්නවා. ඊට පස්සේ බුද්ධ පූජාව තියලා මල් වට්ටියක් තියලා පුංචි හඳුන් කුරක් ගහලා ඉතින් මෙහෙම ජීවිතේ මගෙත් සුවඳ වෙන්න ඒ වගේම හොඳ සිතුවිලි වලින් පොරවගෙන මට ජීවත් වෙන්න ඕනේ කියලා ඉතින් දවසම හරිම සංසුන්ව ආරම්භ කරනවා මම. කොහොම වුණත් අපිට ඉරිදා දවසේ ඔක්කොම රෙදි හොදන එකෙන් අලුත් සතිය සැහැල්ලුවෙන් ගත කරන්න ස්ටාර්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඉරිදා දවසේ ඕනම වෙලාවක හෙටට හරි සතියට සරලව ලෑස්ති වෙන්න පුළුවන්. ඉතින් ඒකිනුත් ටෙන්ෂන් එකක් නැතුව සැහැල්ලුවෙන් සතිය ගත කරන්න පුළුවන්. ඉතින් මේ කමතර ආහාරයක් විතරක්ම නෙමෙයි පවුලයත් එක්ක එකම මොහොතක කන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා ගෙදර සබත්තා ශක්තිමත් වෙලා අපේ ඉරිදා දවස තවත් සැහැල්ලු වෙනවා. සම්පෝෂත් එක්ක එකට හරියන තවත් එකක් තමයි තේ. ඉතින් තේ එකත් එක්ක සමපෝෂ හරිම රහයි. මේ දවස්වල පිපිලා තියෙන මල් තමා මේ. ඉතින් දවසම සැහැල්ලුවක් ගේන තවත් දෙයක් තමයි මේ ලස්සනට පිපිලා තියෙන මල් දිහා බලන් ඉන්න එක. ඉරිදා දවසට මේ දේ අපිට වැඩි වෙලාවක් කරන්න පුළුවන්. අපේ හිත ගොඩක් සංසුන් වෙලා අලුත් සතිය ආරම්භ කරන්න හොඳ ප්‍රබෝධයක් ගන්න පුළුවන්. මල් පිපිලා තියෙන ගස් විතරක් නෙමෙයි. ඉතින් මේ වගේ ලස්සන කොළ තියෙන ගස් වලටත් මම නම් ගොඩාක් කැමතියි. ඉතින් මේ විසිතුරු කොළත් හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන මගේ බිගෝනියා වලින් එකතුවෙන් පොට්ටක් තමයි ඔයාලට පෙන්නුවේ. මේ වගේ හැඩේ රටා දිහා බලනකොට හිත ගොඩාක් සංසුන් වෙනවා. මේ වගේ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙලා දවස සැහැල්ලු කරගෙන සතියෙම හොඳ අරමුණකට යන්න ඒක හේතු වෙනවා. ඇත්තටම ඉරිදා මිදුලේ මෙහෙම මල් පිපිලා තියෙන එක සතියේටම සැහැල්ලු ආරම්භය. ඉතින් මේ දවස්වල ගොඩාක් අවුවසරයි. ඒ නිසා මල් වලට වතුර දාන එක නම් අනිවාර්ය දෙයක් වෙනවා. ගෙවත්තේ මල් විතරක් නෙමෙයි මේ වගේ දේවලුත් හිටව ගන්න ඕන. ඉතින් බීට්ටට වගේල් තැම්මා ඒවත් පැලවෙලා තියෙනවා. ඉතින් මේ වගේ තනකොළ හැදිලා ගොඩක් ඒවත් අයින් කරන්න පුළුවන් අපිට මේ වගේ ඉරිදා දවසක. ඉතින් සතිය අනිත් දවස්වල මේ වගේ දේවල් වලට අපිට වෙලාවක් නැති වෙන්න පුළුවන්. ගෙවත්තේ ඇවිදිද්දී මේ වගේ තක්කාලි කිරි දෙකකුත් දැක්කා. ඉතින් ගොඩක් සතුටින් මේ දෙකත් කඩාගත්තා උයන වෙලාවකට ගන්න කියලා. දවසේ අනිවාර්යයෙන්ම පළතුරක් එකතු කරගන්නත් බලන්න. මොකද පළතුරු කන එක අපේ හිතටත් ශරීරයටත් හොඳයි. සතියකට අවශ්‍ය පළතුරු ගන්න කිව්වොත් ඉතින් අපිට පහසු විදියකට ඒක සැලසුම් කරගන්න පුළුවන්. සතිය හැම දවසකටම අඩුම වශයෙන් පළතුරු එකක් හරි දෙකක් හරි අපිට එකතු කරගන්න පුළුවන්. අද පොඩි කොමඩු ගෙඩියක් තමයි එකතු කරගන්නේ. ඉතින් පවුලයත් එක්ක එකතු වෙලා සැහැල්ලුවෙන් කන්න පුළුවන් අපිට මේක ඉරිදා දවසේ. මම දැන් හදන්නේ චූටි චූටි කෑලි වලට බබාට කොමඩු කෑලි කපලා දෙන්න.
කොමුඩු ගොඩක් බබාලට විශේෂයි කියනවා. විටමින් C තියෙන පළතුරක් ඒ වගේම දත්වලටත් හොඳයි කියලා කියනවා. ඉතින් අපිට මෙහිම පොඩි පොඩි කෑලි වලට කපපුවම එයාලා ඒක ආසාවෙන් කනවා. පුංචි වයසේදීම මේ වගේ පළතුරු වලට හුරු කරගන්න එක ගොඩාක් වටිනවා. මොකද එයාලගේ සෞඛ්‍යයටත් එක ගොඩාක් හිතකර වෙනවා. ගෙදරට ගෙනාපු මේ වගේ චූටි බඩු කියන්නේ සීනි, කිරිපිටි, බිස්කට්, පපඩම් වගේ දේවල් අපිට මෙහෙම ප්ලාස්ටික් බොක්ස් එකකට දාගන්න පුළුවන්. මෙහෙම එකම තැන තියෙන එකේ වාසි තමා අපිට කාලේ ඉතිරි වෙනවා. ඒ වගේම ආරක්ෂාකාරී, ඒ වගේම සතිය අවශ්‍ය කරන බඩුවක් අපිට කලබල නැතිව මේ බොක්ස් එකෙන් ගන්න පුළුවන්. හැමදේම එක තැන තියපුවම ඉතින් ඒකත් සංසුන් සතියකට හොඳ ආරම්භයක් වෙනවා මට නම් හිතෙන්නේ. ඔයාට මේ සතිය ප්ලෑන් කරන්න පොඩි පොතක් නැත්නම් ස්ටිකි නෝට්ස් මේ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. මට නම් හිතෙන්නේ ස්ටිකි නෝට්ස් එක ගොඩක් හොඳයි කියලා. මොකද අපි ප්ලෑන් එකේ පිටුව ඩෙස් එකේ හරි නැත්නම් අපිට කිචන් එකේ හරි අපි වැඩ කරන තැන හරි අපිට ඇටච් කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඒකෙන් අපිට අර ફોකස් එක දිගටම රඳව ගන්නත් උදව් වෙනවා. මම නම් සාමාන්‍යයෙන් සතිය ප්ලෑනින් කරද්දී ගාඩ්නින් වලට, කුකින් වලට, ඒ වගේම බබාගේ වැඩවලට, ක්ලීනින් වලට, ඒ වගේම එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඒ එක්සෑම් එකට රෙඩි වෙන්න, ඒ වගේ වැඩවලට තමයි ફોකස් දීලා කරන්නේ. ඔයාටත් පුළුවන් ඔයාගේ සතිය ප්ලෑන් කරද්දී ඉරිදා දවසේදී මූලික අවශ්‍යතා ටික ඉස්සෙල්ලා ලියා ගන්න. දැන් උයන එක වගේ ඉතින් අපි හැමෝටම තියෙන මූලික අවශ්‍යතාවයන්නේ. ඉතින් ඒ අනුව ඔයාට පුළුවන් සඳුදා උදේ දවල්ටත් එක්ක උයනවාද, අඟහරුවාදා දවල්ටත් රැයටත් එකට උයනවාද, මෙහෙම පොඩි ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙහෙම ප්ලෑන් එකක් හදාගන්න එකේ වාසි තමයි උදේට අද මොනවද කරන්න ඕනේ කියලා අපිට හිත ඉන්න දෙයක් නැහැ. අපිට ප්ලෑන් එකට අනුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒකෙන් අපේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. ඒ වගේම දවසේ වේස්ටඩ් ටයිම් එක අඩු වෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් එක අඩු වෙනවා. කියන්නේ හැම වැඩක්ම සටහන් කරලා තියෙන හින්දා. ඒ වගේම තීරණ ගන්න පහසු වෙනවා. ටයිම් මැනේජ්මන්ට් එකත් හොඳ වෙනවා. ඉතින් සතියේ වැඩ නිතර මේම සේම් ෆ්ලෝ එකකට කරනකොට අපිට හැබිට් එකක් විදිහට ඒක සාර්ථකව ඩිවෙලොප් කරගන්නත් පුළුවන්. ඔන්න ඉරිදා දවස ටිකක් ප්‍රොඩක්ටිව් විදිහට ගත කරාම ඒක සතියේටම බලපානවා කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක බැලුවට එහෙනම් ගොඩාක් ස්තුතියි.